එක්සත් රාජධානියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට අද දිනය ඉතාමත් ප්‍රීතිමත් ජනක දවසක්. හේතුව අද ශ්‍රී ලංකාවේ වෙනස් වෙලා තියෙන සංස්කෘතියත් එක්ක දේශපාලනික වශයෙන් හෝ සීලම වශයෙන් සීම පුද්ගලයා ඉතාමත් උද්‍යෝගයෙන් වැඩ කරන දවසක ඉතින් අපට ආඩම්බරෙන්න පුළුවන් දවසක් අද. හීතුරු අතුදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාර මධ්‍යස්ථානය සමග අපි මේ සීලම කට්ටිය එකතු වෙලා මේ සහභාගී විත්වයෙන් කරන මේ සංවිධාන කටයුතු ගැන ඉතාම ආඩම්බරයෙන් මම මේ කතා කරන්නේ. ඔබට පේනවා ඇති මේ විතරේ පිටුපස සීලම දෙනා ඉතාම යහුසුලුව මේ සිංහ සෙෂන් 3 කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ ඒකට සූදානම් වෙනවා. ඉතාමත් ලහිලහියේ මේ සූදානම් වෙන්නේ අද දිනේ අපි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අද දිනේ මේ එංගලන්තයේ වෙසෙමින් නිදහස සමරන්නටයි. පෙබරවාරි මාසේ 4 වෙනිදා ඒ දිනු නිදහස ලබා ගන්නට ජාති ආගම් වේදිකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් උර දුන්නා. එහෙමනම් එසේ දිනාගත් මාතෘ භූමියේ නිදහස් මංගල්‍ය 67 වන නිදහස් උළෙල සීසන් 3 තුන්වෙනි අධ්‍යයන ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ එක්සත් රාජධානියේ. හොඳයි එහෙමනම් මේ සිංහල දේශීය නිදහස වෙනුවෙන් අපේ එංගලන්තයේ ජීවත් වන අපේ දරුවන්ට ඔබට අපිට මේ අත්දැකීම ලබා දෙන්නට වසර 3ක් පුරාවට බෙහෙස මහන්සි වන්නේ අපේ හීතුරු අතුරුදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පූජ්‍ය වඳුරුප කස්සප හිමිපාණන් වහන්සේ. හරියටම කියනවා නම් අමරපුර මහානිකායේ සත්තම වංශික පාර්ශවයේ විධානයේ මහා සංඝනායක පඬිත පූජ්‍ය වඳුරුප කස්සප අපේ ලොකු හාමුදුරන් වහන්සේ. මෙන්න මේ හාමුදුරන් වහන්සේගේ කැපවීම රැයක් දවාලක් නොදකා කැපවූ නිසා තමයි අද දවසේ මෙවන් වූ අති සාර්ථක 67 වන නිදහස් සමරුවල ඔබ හමුවේ දිගහැරෙන්නට මේ සූදානම් වන්නේ. මනිෂා. Good evening, ladies and gentlemen. Our distinguished guests have arrived and we warmly welcome them this evening to the 67th Sri Lankan Independence Day celebrations. This is the third year the Akuladasma Buddhist Community Centre has organised the celebration enriched with the cultural heritage. We are privileged to have a multicultural Buddhist centre like Akuladasma, which is no doubt can be called our own village temple. It is a place which helps immensely to educate our little brothers and sisters who are living away from our motherland Sri Lanka. The live wire of this centre is Venerable Vangaramba Kastama, who has tirelessly worked to promote our Sri Lankan culture and Buddhist way of life. We are thankful to all of you who have joined us this evening and hope you will enjoy the performances of the children and other artists who will bring colour to this show. එසේනම් අභිමානයෙන් යුතුව අපේ 67 වන නිදහස් සමරුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි එකම රටක ජීවත් වන එකම ජාතියක මිනිසුන් හැටියට එකම ශ්‍රී ලාංකිකයන් හැටියට නැගී සිටින මොහොතක් ජාතික තජ එසවන්නට සූදානම් වන මේ අභිමානවත් වූ සැන්දෑවේ. Our first item on the agenda is the national anthem. Let us all stand and now join in. හොඳයි. 67 වන නිදහස් සමරු නියමිත කොට අද දවසේ පැවැත්වෙන මේ අති දැවැත් වූ
නිදහස් සමරු උළෙලේ සියලු වැඩ කටයුතු ආරම්භ කිරීමට මැද්දේ අපි චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් සිල දැල්වීමේ කර්තව්‍ය තමයි දැන් අපට ඉදිරි වෙලා තියෙන්නේ. හත්වන නිදහස් සමරුව සිංහ සීසන් 3 අද දවසේ බොහොම සංස්කෘතිකාංගයන් රැසකින් සමන්විත වූ බොහෝ අලංකృత වූ සංදර්ශනයක් අපි ඔබට තිළින කරන්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ. ඇත්තටම ගොඩක් සන්තෝෂයි ශ්‍රී ලංකීය 67 වන ජාතික නිදහස් උත්සවය සැමරීමට අපි සරෝ නර්තන කණ්ඩායම වශයෙන් උත් ඒ වගේම අපි මේ වෙලාව මතක් කරන්න ඕනේ ආතුරු දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කස්සප ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනා අනුදැනුව ඇතුව තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ අපේ තුන්වන නිදහස් උත්සවය. අපේ ශානී චතුමනී දිලීක් අක්කා
අනු සිල්වී අමන්දී ඒ වගේම ගොඩක් අය අපිට මේ සහයෝගය දුන්නා. අපේ ඒ වගේම අපේ නර්තනාචාර්ය ප්‍රොෂාන් ලූට්ස් එයා තමයි අපිට නර්තනය හැඩගැන්වීම නර්තන වින්‍යාසයන් හැමදේම සිදු කරන්නේ. ඇත්තටම අපිට මේකට ලොකු ශක්තියක් වුණේ අපේ අතුල දස්සන ඉන්න ජාත්‍යන්තර දහම් පාසලයි. ඒකේ ඉන්නේ අම්මලා තාත්තලායි වඳුරුපකස්සබ හාමුදුරුවෝයි ඔක්කොම ගෙතලා දීපු සහයෝගයෙන් හින්දා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වුණා තුන්වෙනි වතාවට. This is the first time I've been to an Independence Day celebration for Sri Lanka, and this 67th one is absolutely fantastic. A friend of mine invited me here, and I've had the most wonderful, wonderful evening. The dancing and the singing were just marvellous, and the whole spirit and culture of the evening were just delightful. I've really, really enjoyed myself, and thank you so much.
The Sri Lankan Independence Day celebration was a great event. I enjoyed myself a lot. The dancers were absolutely amazing. All the performances were absolutely great and outstanding. All the beautiful dresses they were wearing, absolutely amazing. I put myself on a Kandyan sari as well for the event, which I received from a good friend of mine from Sri Lanka. And I've never been to Sri Lanka yet, unfortunately, but I'm planning to go. I've heard it's a beautiful country to go to, and I can't wait to go there. It was a pleasure to be here. Thank you very much. महागणपतिं मनसा स्मरामि 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 महादेवसुतं गुरुगुहनुतं महादेवसुतं गुरुगुहनुतं मारकोटिप्रकाशं शातं महाकाव्यनाटकादिप्रियं मूषिकवाहनमोदकप्रियं महाकाव्यनाटकादिप्रियं मूषिकवाहनमोदकप्रियं महागणपतिं मनसा स्मरामि वसिष्ठवामदेवादिमन्दिर मन्दिर 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 मन्दिर
අද අපි මේ සමරන්නේ ශ්‍රී ලංකීය නිදහස් උත්සවය 67 වෙනි නිදහස් උත්සවය හිතෘ අතුල දසන ජාත්‍යන්තර බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන ඒ වගේම අපි මෙහිදී ඇත්තට මූලිකම අරමුණු කොටගත්තේ අපේ ශ්‍රී ලාංකීය දුවදරුවන්ට ශ්‍රී ලංකාවේ සભ્યත්වය සංස්කෘතිය ඒවට අනුව හැඩගැහෙන්නේ කොහොමද අපි ඒවා පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක අපි ශ්‍රී ලාංකිකයන් විදිහට ඇත්තටම නව රජයේ යටතේ අපිට ලොකු බලාපොරොත්තු තියෙනවා. කවදා හරි දවසක අපි ශ්‍රී ලංකාවට ආවහම අපේ දූ දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සભ્યත්වය ඒ විදිහටම රැකිලා තියෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. මේ පැමිණෙන්න ඔබ හැමෝම පිළිගන්නට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. හීත්‍ර අතුරුදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අමරපුර මහානිකායේ සද්ධම්ම වංශික පාර්ශවී බ්‍රිතාන්‍යයේ මහා සංඝනායක පඬිත පූජ්‍යපාද වඳුරප කස්සප අපේ ලොකු හාමුදුරන්ට බොහෝ නමස්කාර පූර්වකව පැමිණෙන මේ වේදිකාවට පැමිණිලා අද මේ දවසේ කාර්යය අපේ ඉදිරියට මොන වගේ කාර්යයන් කරන්නට තියෙනවද යන වගත් මතක් කරමින් ඔබ සැමෝම බොහොම සාදරයෙන් පිළිගන්නා ලෙස I would now like to invite Venerable Vandurapa Kassapa to speak a few words. උලාසනීය වැඩ සිටින සදා වන්දනීය පූජනීය ඕමාගම කොණ්ඩඤ්ඤ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවසරයි ශ්‍රී ලංකා මහා සාරිස් කාර්යාලය නියෝජනය කරමින් අද දින මේ නිදහස් උත්සවයේ ප්‍රසිද්ධ වෛද්‍ය කෝකිලා මෙතනියනි එවැගේම අනිකුත් සම්භාවනීය අමුත්තනි අතුරුදස්සන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු ගෞතමී දෙමව්පියනි වාසනාවන්ත පින්තුනි දුදරුවනි තුන්වෙනි වරට පීතෘ අතුරුදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය ඒ වගේම අතුරුදස්සන මල්ටිකල්චරල් නුඩිස් කමියුනිටි සෙන්ටර් ආයතන දෙකේ කාර්යබහුලව සංවිධානය කරන්නට යෙදුනා වූ නිදහසේ අරුත යන්නේ සිංහ නමින් සංස්කෘතික ප්‍රසංගය මේ රටේ ජීවත් වෙන දුවදරුවන්ට වේදිකාවක් තනලා දෙන්නට මේ ආරම්භන ඇතුළු අපි මීට වසර 3කට පෙර මේ උත්සවය අපි ආරම්භ කළා. 1948 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා ලාංකිකයන් වශයෙන් අපිට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ විදිහට සියලු ජාතීන්ට ඒ වගේම සියලු ආගමිකයන්ට එකසේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් රටක් නිදහස තුළින් අපට ලැබුණා. ඉතින් මේ නිදහසෙන් පසුව අදට වසර 67ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අපි මේ වසර 67 ආපස්සට හැරිලා ගියාම මේ වසර 67 තුළ ලාංකික විදිහට අපිට සතුටු වෙන හැටි ඒ වගේම කනගාටු වෙන දේවල් ඔය කාලය තුළදී රටේ නායකයෝ ඒ වගේම රට පාලනය කරපු උදවියගේ ඒ වගේම මිනිසුන් වශයෙන් අපේ සාර ධර්ම පිළිහිම ඒ වගේම ප්‍රගුණ කිරීම වගේ වෙන දේවල් සිද්ධ වුණා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ හීත්‍ර අතුරුදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හවුස්ලෝ පළාතේ මම ආරම්භ කළේ ඊට වසර හරියටම 3මාසක් ඉස්සෙල්ලා 2011 ජූනි මාස 7 වෙනිදා. මේ වසර 3මාර කාලය තුළ මේ පළාතට මේ රටට අමිල සේවයක් ජාතික වශයෙන් ආගමික වශයෙන් සාසනික වශයෙන් සිදු කරන්නට අපට ලොකු ශක්තියක් ලැබුණා. මේ ශක්තිය පිටපස්සේ ඉන්නේ මේ ඉදිරියේ ඉන්න අමල තාත්තලා නොනාවරු මහත්තුරු ඒ වගේම මේ කුංචි දරුවන් ප්‍රධාන මේ හැමගේම දායකත්වය.
මේ හැම දෙනාම අපිට ආධුනික වශයෙන් විහාරස්ථානයේ සිදුවන හැම පින්කමකටම දායක වෙලා ආධාර කරලා ඒ දේවල් සාර්ථක කරගන්නට අපිට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම වසරක් පාසා අපි මිනිදහස් උත්සවයට අමතරව අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයක් සිදු කරන ලබනවා. සියලු ජාතීන්ගේ එකමුතුවකින් යුතුව අපේ ලාංකික දුවදරුවන්ට මේ රටවල් වල ඉපදිච්ච ඒ වගේම මේ රටවල් වල ජීවත් වෙන දුවදරුවන්ට අපේ කම ගැන අත්දැකීමක් අවබෝධයක් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඒ වගේම මතක් කරන්නට ඕන අපේ විහාරස්ථානයේ අතීතය ගැන කතා කරනකොට මේ වසර 3මාර තුල මේ රටේ තියෙන ලංකාවේ පන්සල් අතරට බැලුවහම මට මේ ඉස්සරහින් ඉන්න කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ පහුගිය දවසක කුංචි වචනයක් කිව්වා. මට මේ හාමුදුරුවෝ පස්සෙක මම 1950 හාමුදුරුවෝ මේ රටට වැඩම කරලා තියෙන්නේ. මේ වැඩම කරපු දා ඉඳලා හාමුදුරුවෝ සඳහන් කරනවා මම දැකපු වාසනාවන්තම හාමුදුරුවෝ ඔබ වහන්සේ. මම ඇයි ඔබ වහන්සේ කියන්නේ? ඉතින් කියනවා කාටද කියලා අහනවා මේ රටේ ඇවිල්ලා වසර 3මාරක් තුල දායකයෙක් පන්සලක් පූජා කළේ. මම කොහොමද දන්නේ අතීතය ගැන? ඒක නිසා ඒ සියලුම පින, ඒ සියලුම ස්තුතිය වෛද්‍ය නිශානි මහත්මියට යා යුතුයි. මොකද එතුමිය මේ වන විට අපේ විහාරස්ථානයට නව ගොඩනැගිල්ලක් අරගෙන පෙරදම් පළාතින් එතුමිය මුදල් වියදම් කරලා අරගෙන මේ දිනවල විහාරස්ථානයක් බවට එතනට සියලු දෙනාට එන්න පුළුවන් විදිහට ඉදිකිරීමේ කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් එතුමියගේ ආරාධනාවකුත් තියෙනවා දායකයන්ට, ව්‍යාපාරික කරන අයට, ඒ වගේම මේ හැම දිනාටම ඔබටත් ඒක දායකත්වය ලබන්න පුළුවන්. මොකද එංගලන්තේ වගේ රටක පන්සලක් හදන්න කාටවත් එහෙම ලේසියෙන් පුළුවන් කමක් නැහැ. මිල මුදල් වල වටිනාකම අපහසුතාවය නිසා එතුමිය පොදුවේ ආරාධනාවක් කරන හැම දිනාටම පුළුවන් අයට ඒ ඉදිකිරීමේ කටයුතු වලට දායකත්වය ලබන්න. මේ වන විට බොහෝ දෙනෙක් විහාරස්ථානයේ දායකත්වය ලබලා තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා විහාරස්ථානයේ අමතරව ඉදිවෙන දෙමහල් ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම විදියට පවුන් 162ක් විතර අපි ගණන් බලලා තියෙනවා. දායකත්වයේ දරන්න පුළුවන් උදවියට මහ ලොකු ගාණක් නෙමෙයි වර්ග අඩියක දායකත්වයේ දරලා ඒ විහාරස්ථානයේ කටයුතු වලට දායකත්වයේ ලබන්න පුළුවන්. මේ පිළිගැනීමේ කතාවේදී මම ඒ ගැන කෘතවේදීව සිහිපත් කර සිටිනවා. කෘතවේදී දායකයෝ, කෘතවේදී මහත්තුරු මහත්මාවන් පින් ලබා ගන්නට ඒ කටයුතු සිදු කරන්නේ. මොකද මේ හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය කියලා කියන්නේ ඇත්තටම ඔබට පුණ්‍ය ශක්තියෙන් වගා කර ගන්නට පුළුවන් පින් එකක් බඳු ස්ථානයක්. අපි වසර පුරාවටම නොඑක් විදිය ජාතික ආගමික ශාසනික කටයුතු විහාරස්ථානයේ සිදු කරන නිසා වේ. එහෙමනම් මේ වෙලාවේදී මගේ පිළිගැනීමේ කතාව මෙතනින් නිමාවට පත් කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නියෙන් පිරි වාසනාවන්ත වසරක් මේ ලැබුවා වූ 2015 වසර උදා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සැමට සම්මා සම්බුදු සරණයි. පුංචි පැටව ටික බලාගෙන ඉන්නවා. දහම් පාසලේ ඉන්න පුංචි පැටව ටික මේ වේදිකාව රස කරන්නට ඔබ හමුවන්නට එන්නට. In Sri Lanka, there are 18 classical Vandamas and they are of the Kandyan dance style. Hansa Vandama is one of the 18. It is a classical dance which focuses on particularly the musical structure. Vandama is the Sinhalese version of the Sanskrit word Varna, which means description. Now let us enjoy the Hansa Vandama presented by the Little Stars of the Dhamma School.
නිදහස් උත්සවයේදී විශේෂයෙන්ම අපි මූලිකත්වය දෙනු ලැබේ මෙරට ජීවත් වන සිංහල දරුදරියන්ට. මොකද දරුදරියන්ගේ විවිධාංග කීපයක්ම මේ නිදහස් උත්සවයේ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබුවා. මූලික පරමාර්ථය හැටියට අපි සලකන්නේ අපේ දරුවන්ට විදේශේ රටක සිටින අපේ දරුවන්ට මේ අපේ සංස්කෘතිය, ඒ වගේම අපේ ධර්මය, බෞද්ධ ධර්මය, අපේ හැදියාව, අපේ සංස්කෘතිය මේ දරුවන්ට ඉගැන්වීම තමයි අපගේ මූලික බලාපොරොත්තුව. මේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ ඒ අතුල දස්සන දහම් පාසල මගින්. ඉතින් ඒ නිසා දැන් අපි නව පිටුවක් අප රටේ පෙරලා තියෙනවා. විශේෂයෙන්ම නව යුගයකට අපි මුහුණ පාන අවස්ථාව, නව රජයක් බිහි වෙලා තියෙනවා. ඉතින් අපි දන්න විදිහට, අපි අහන විදිහට මාධ්‍ය මගින් මෛත්‍රී පාලනයක් ඇති වෙන යුගයකටයි අපි මේ අද පාතබලා තියෙන්නේ. ඒ නිසා මේ නව යුගයත් සමගම මේ සමරන නිදහසේ පරමාර්ථය මම හිතන්නේ මීට අවුරුදු ගණනකට වඩා ඉදිරියට සෞභාග්‍යමත් වසරක්, සෞභාග්‍යමත් දෙයක් වෙයි කියලා අපි කල්පනා කරනවා. ආනාසෙනෙහස ඇල්මෙන් නිඹගෙන ඉන්න නුඹට බැරි නම් කීවානාරෙන සිතවාවාගෙන අඳුරෙම මම ඉන්නම් විෂගෝර සර්පෙමනේ පිය නැතිද බෝවලන්නේ තනි කමින් දෙදන නුඹගේ කටු වැනි සිරියහනේ විෂගෝර සර්පෙමනේ පිය නැතිද බෝවලන්නේ තනි කමින් දෙදන නුඹගේ කටු වැනි Santiuman mata numba ada sanaki yasena numbe laba mata mata tanaki satiri varameda kumata vadinne gasena mayema motada සිතතුනු හිමානාගෙන නුඹට මසිත පිදුවත් සේනා මොකටද නුඹ ඔය උණුම වෙන කෙනෙකුට නොමතෙන් නුඹත් දෙවි වෙනම් වෙසන්තර මාගෙනම් සුන්දර නැගෙතරම් සුන්දරිය දැකින තරම් නුඹත් දෙවි වෙනම් වෙසන්තර මාගෙනම් සුන්දර නැගෙතරම් සුන්දරිය දැකින තරම් Santiuman mata numba ada
කලතම් ගාන ගානේ නම් තුල දස්සන දහම් පාසල වෙනුවෙන් මගේ මුණුබුරු මිනිබිරියෝ දෙපලක් ඉන්නවා තුන්පලක් ඉන්නවා මේ දහම් පාසලේ ඉගෙනුම ලබනවා. ඒගොල්ලන්ගේ දස්කම් බලන්න අපේ කිසිම ආගම් ભેදයක් තොරව ಜಾති ભેදයක් තොරව හරි ලස්සනට මේ වැඩ කටයුතු කරගෙන ආවා. මේ පුංචි ළමයින්ගේ දස්කම් දැක්කහම හරිම සන්තෝෂයි. මගේ දුවගේ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ තමයි මේ විශේෂාංගවලට මේ එකතු වුණේ. ඒගොල්ලෝ හරි ලස්සනට ඒ ටික කරා. මේ හරිම ලස්සනයි. හරි සන්තෝෂයි. මින් ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න අපේ නායක හාමුදුරන් වහන්සේ වඳුරඹ කස්සප හාමුදුරන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගනිව් කඩුදුනු නසව් පරසතුරන් අසවුරන ගොස දකව් ජයතත හමව් සිවුරගසෙන් ගොයව් පසු දැස රකිව් දෙස බස අපේ ගෙලයමතුන් හමව් සිවුරගසෙන් නසව් පරසතුරන් අපේ හෙළයමතුන් සමිඳු අපේ සිරිමාවෝ සෙවන අපේ සිරි සමනොල සිරස අපේ සිරිලක සිව් කොනම අපේ අපේ වට සැදිමුතු සයුර අපේ සිරිලක සිව් කොනම අපේ යමව් පෙරටම ගනිව් කඩුදුනු නසව් පරසතුරන් අසවුරන ගොස දකව් ජයතත හමව් සිවුරගසෙන් ගොයව් පසු දැස රකිව් දෙස බස අපේ හෙළයමතුන් හමව් සිවුරගසෙන් නසව් පරසතුරන් අපේ හෙළයමතුන්
සෙබළු අපි අපේ රාජේ සෙබළු අපි සෙබළු අපි සෙබළු අපි අපේ රාජේ සෙබළු අපි අපේ රාජේ සෙබළු අපි සෙබළු අපි සෙබළු අපි අපේ රාජේ අපේ බලේ කඩේ බලේ අපේ බලේ දුන්නේ බලේ අපේ බලේ සමගි බලේ අපේ රාජේ රගිනමමයි අපේ රාජේ රගිනමමයි 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 අපේ රාජේ. Everyone, dear venerable monks, other distinguished guests, dear friends. On the 4th of February 1948, Ceylon gained independence from Britain. So for the last 67 years, as an independent nation, we have established our own values and cultural identity made up of Sinhalese, Tamils, Muslims and other beliefs. The Atula Dasana Temple and Multicultural Society was established about 4 years ago and has contributed greatly to Sri Lankans in the UK. As part of Atula Dasana's objectives of helping children through scholarships in Sri Lanka and also promoting cultural and Buddhist teaching for children here in the UK, I have personally seen the excellent work carried out by the Atula Dasana Temple and the Dhampasala, where Buddhism and Sinhala and cultural identity is taught and encouraged more than anything else. The key thing is that their teaching is how to be a good citizen. I would like to take this opportunity of thanking Venerable Mandaromba Kasapathero for his sterling efforts to establish and grow the Atula Dasana Temple. I would also like to thank Dr. Nishani for her kind donation of the new temple premises. Now we all have an opportunity to contribute to build and renovate the new temple and build the extension, which is estimated to cost of £80,000. I would like to make an open invitation to everyone here to contribute towards this worthy cause. So finally, thank you for attending this Sri Lanka independent event. Perumal Sarana. පුංචි කාලේ බෝනිකට පොච්ච ආදියකයි. ඒ වගේ බෝනිකට සුන්දර නීනා වේදිකාවට එන්න. එහෙමනම් බෝනිකට මේ විදිහට අරගෙන එනකොට හොඳ ආත්මල සම්මාදයක් දෙන්න. ඔවුන්ට දිරිවෙන්නට.
බබාම අද ඇවිල්ලා වේලසනින් අපි පන්තිය පටන් ගනිමු ආයුබෝවන් good morning ආයුබෝවන් good morning අද පාඩම පටන් ගන්න කලින් සැවොම මේ අහන්න ලොකු නාම වෙන්න කැමති කවුද කියලා මට කියන්න අත උසසලා මට කියන්න බඩ දනවා සීසන් 10 එකේදී හරි මම තරුවක් වෙනවා ඔහොසොල් රෝහනේ පාර දකුණින් එළවන්න කැමති මම ඇමති කෙනෙක් ළඟ ඩ්‍රයිවර් වෙන්න තම තමාගේ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න ආස කෙනෙක් නැත්ද මෙතන රටට සේවයක් කරන්න මම ඉපදුණු මගේ රටට නිහඬ සේවයක් කරන්න තමා සොයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න මාධ්‍යවේදියෙක් වෙනවා මම නම් ලොකු වීලා රටට සේවය කරනවා ඉල්ලන සින්දුව දීලා කැමතිම සින්දුව දීලා ගානාටියක් කරමි කොටස් දෙතුන් දහක එහෙන් මෙහෙන් රඟපානවා මමත් ඒක දෙක අනේ අපිත් ඒක දෙක කෙනෙක් කරන දේ වැදගත් Tamanට වාගෙම රටටත් තමුන්නාසදී කියන්න අත උසසලා කෙනෙක් තවත් ක්‍රිකට් යන්න ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න උපන් රටට ගෞරවයක් මත් කර දෙන්න මට නම් මේ අවුවේ දිගට ක්‍රිකට් ගහන්න මේ මට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න බෝඩ් එකට පනින්න ඇනලා සේවය කරන්න ක්‍රීඩකයින් තෝරන්න වර්ල්ඩ් කප් එක ගන්න
living in the United Kingdom on the 67th independence celebrations. Firstly, I would like to speak about the history of independence according to what I have learned. Sri Lanka achieved independence from the United Kingdom on the 4th of February in 1948. Prior to Sri Lanka, known as Ceylon, Sri Lanka was under Portuguese in 1505, then Dutch ruled from 1658. In 1815, the whole of Sri Lanka came under the British Crown. This means our ancestors have been under foreign control for 443 years. Now I would like to mention some of the national heroes who fought to achieve the independence. They are Venerable Warrior Pola Sumangala Thero, Tibet citizen S. Mahinda Thero, Veera Kupetipola, Veera Puran Apu, and Gongale Gorabanda. And also we are going to remember everybody who sacrificed their lives for the motherland, and also we are going to remember our soldiers who sacrificed their lives to end 30 years of war. This freedom belongs to all ethnic groups and religions, not just one ethnic. That is what makes the country more successful. As children, it is our duty to protect this freedom, which was passed down by our ancestors. So we must continue to pass it down to generation. Wherever we may be in the world, please do not forget our motherland, mother language and culture. Before I conclude my speech, I would like to thank the Most Venerable Caspar Thero for inviting me to come and speak about this historical event on behalf of the children living in the United Kingdom. Oba Samita Ayubowan. Thank you.
to give our lives a sense of peace. To every test, we'll do our best till we find an answer. We'll never rest. එක්වෙමු මේ අඳුරු යුගේ වැටි වැටි නැගිටිමු රටනම් වන්න අපේ ஒன்றாய் சேர்ந்து புது உலகம் அமைப்போம் எண்ணத்தில் தூக்கி நிமிர்ந்து நடப்போம். We are Sri Lanka in full flight. We'll be Sri Lanka all through our lives, and we will try to make things right for all and all paradise. ஒவ்வொரு வெற்றியையும் நெஞ்சில் சுமப்போம் இதயத் துடிப்பை கட்டியணைப்போம். ධෛර්යය ගනිමු ශක්තිය වඩමු රට කොට නගමු සාමය සදමු. We are Sri Lanka in full flight. We'll be Sri Lanka all through our lives, and we will try to make things right for all and all paradise. like blue skies that turn to gold. The day will come that we all know. We will spread our mighty wings, and the winds of fame will sing our praise. We are Sri Lanka in full flight. We'll be Sri Lanka all through our lives, and we will try to make things right for all and all paradise. We are Sri Lanka in all our ways, and we will never, never stray, for we will always love each other. We'll be Sri Lanka till dying day. We are Sri Lanka in full flight. We'll be Sri Lanka all through our lives, and we will try to make things right for all and all paradise. We are Sri Lanka in full flight. We'll be Sri Lanka all through our lives, and we will try to make things right for all and all වාසනාවන්ත පින්නතුනි 2015 වසරේ 67 වෙනි නිදහස් සමරුව අපි බොහොම උත්කර්ෂමත් අන්දමින් හීතරු අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරේ දහම් පාසලේ දරුවනුත් ඒකරාශී කරගෙන ඒ වගේම දායකයන්ගෙත් අනුග්‍රහකත්වය ඇතුව ඒ අයගේ වෙහෙස මහන්සියෙන් බොහොම ලස්සනට නිමාවටපත් කරන්න අපට ශක්තිය උදා වුණා. ඉතින් මේ ලංකාවෙත් අලුත් පිබිදීමක් මිනිසුන් අතරත මේ දිනවල ඇති වෙලා තිබෙනවා. අලුත් දේශපාලන වාතාවරණයත් සමග. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ රටේ ජීවත් වෙන මේ දුවා දරුවනට අපේ කම ගැන, අපේ රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්
හොඳ පුරවැසියන් දායාද කරන්න තමයි මේ පරිශ්‍රමය අපි දරන්නේ. එංගලන්තයේ වැනි රටවල් වල හිම වැටෙන මේ සීතලේ බොහොම දුෂ්කරව මේ රටේ ජීවත් වෙන දෙමව්පියෝ රැකී ආරක්ෂා කරලා දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම අපේ කම ගැන කියා දෙන්න බොහොම වෙරදරනවා කියලා අපි දකිනවා. ඒක නිසා වසරකට වරක් පවත්වන මේ නිදහසේ අරුත වෙනුවෙන් සිංහ වැඩසටහන බොහොම සාර්ථකව සිද්ධ කරගන්න අපට හැකියාව ශක්තිය ලැබුණා. ඉතින් අපි ආශිර්වාද කරනවා ලංකාවේ නව ජනාධිපතිතුමාටත් ඒ වගේම රජයටත් ඒ රට පාලනය කරන සියලු දෙනාටමත් ඒ වගේම වීරෝදාර රණවිරුවන්ටත් රටට සේවය කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඒ හැම දිනාටම ලැබේවා, සැලසේවා කියලා ආශිර්වාද පමුණුවනවා. நெஞ்சில் சுமப்போ தைரிய கனிமு சக்திய வடமு ரட்டகொட நகமு சாமய சதமு We are Sri Lanka. Turn to gold. But baby girl, now we all know we will spread our mighty wings, and the wings of